හරි අපි කතාවට බහිමු. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එහෙමත් නැත්නම් UGC අත්පොත දිහා බැලුවම හරියට මහා සංකීර්ණ ප්‍රහේලිකාවක් වගේ නේද? අද මේ පැහැදිලි කිරීමෙන් අපි සූදානම් වෙන්නේ අන්නේ ප්‍රහේලිකාව විසඳන්නයි. විශේෂයෙන්ම ෆිසිකල් සයන්ස් සංක්ෂන් ඒ කියන්නේ කම්බයින් මැක්ස් කරපු සිසුන්ට සාම්ප්‍රදායික ඉංජිනේරු කෝස් එකට අමතරව හැංගිලා තියෙන සුපිරිම වටිනාකමක් තියෙන විකල්ප උපාධි මොනවද? ඒවට ඇතුල් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් උපාය මාර්ගික රහස් මොනවද කියලා අපි අද කතා කරනවා. ඒලි රිසල්ට් ආවම බලාපොරොත්තු වුණ තරම් GSCO එකක් ආවෙන්නේ නැති වුණාම ගොඩක් වෙලාවට හිතනවා නේද? අයියෝ මගේ කැම්පස් සීනේ ඉවරයි කියලා. පැහැදිලිවම නැහැ. මෙතනදී අපි තීරුම් ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි අඩු GSCO එකක් කියන්නේ කිසිසේත්ම ඔයාගේ පෞද්ගලික අසමත් වීමක් නෙවෙයි. ඒක හුදෙක්ම මේ පද්ධතියේ තියෙන සීමිත ඉඩකඩ නිසා නිර්මාණය වෙලා තියෙන ගණිතමය යථාර්ථයක් විතරයි. දැන් මේ අංකය දිහා කික කවදානියෙන් බලන්නකෝ. 2238. මේක තමයි කේතාංක 0.8 යටතේ තියෙන සාම්ප්‍රදායික ඉංජිනේරු පාඨමාලාව වෙනුවෙන් ලංකාවෙම තියෙන මුළු ආසන ගාන. දහස් ගණනක් ළමයි මේ පොඩි ආසන ගානකට තරඟ කරද්දී එතන තියෙන තරංගයේ දැඩිකම ඔයටම තේරෙනව නේද? මේක ඇත්තටම අංකෙක් එක්ක යන ලෝක සටනයක්. අද අපි මේ ගමන යන්නේ මේ මාතෘකා 6 ඔස්සේයි. 1. ඉංජිනේරු පාඨමාලාව සඳහා තියෙන දැඩි තරංගය. 2. ඉහළ වටිනාකමක් තියෙන තාක්ෂණික පාඨමාලාව. 3. වෘත්තීය මට්ටමේ පාඨමාලාව. 4. අභියෝග්‍යතා පරීක්ෂණ සහ ප්‍රාදේශීය විශ්වවිද්‍යාල. 5. ජයග්‍රාහී මනාපේක්ෂය 25 උපාය මාර්ගයේ සහ අවසාන වශයෙන් 6. අනාගතය සඳහා අවශ්‍ය කරන සැබෑ කුසලතා. පළවෙනි කොටස ඉංජිනේරු පාඨමාලාව. එහෙමත් නැත්නම් අකවුන්ට් සඳහා තියෙන දැඩි තරංගේ. විකල්ප ගැන හොයන්න කලින් අපි මේ ඇත්ත තත්ත්වය තේරුම් අරගෙමු. පොඩ්ඩක් මේ සංඛ්‍යා ලේඛන දිහා බලන්න. අයදුම් කරන 87776ක් හිටියට සාමාන්‍ය බඳවා ගැනීම යටතේ කැම්පස් වලට තෝරගන්නේ ළමයි 42280ක් විතරයි. ඒ කියන්නේ ඇප්ලයි කරන අයගෙන් භාගයකටත් වඩා අඩුයි. ඉතින් මේ වගේ තත්වයක සාම්ප්‍රදායික ඉංජිනේරු උපාධියකට තියෙන තරගය අතිශයින්ම දරුණු වෙන එක අහන්නත් දෙයක්ද? අනේ ඒ නිසා තමයි අපි වෙනත් විකල්ප ගැන ටිකක් ස්මාර්ට් විදියට හිතන්න ඕනේ. දෙවැනි කොටස ඉහළ වටිනාකමක් ඇති තාක්ෂණික පාඨමාලාව. මේ කෝස් වලට ඉංජිනේරු කියන නම කැල්ල නැති වෙන්න පුළුවන්. හැබැයි අද මේ ඩිජිටල් ආර්ථිකය ඇතුලේ ඉහළම ඉල්ලුමක් තියෙනවා මේවට. උදාහරණයක් විදිහට කේතාංක 136 යටතේ ආසන 75ක් තියෙන data science, එහෙමත් නැත්නම් 117 යටතේ ආසන 50ක් තියෙන AI, එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය වගේ අති නවීන කෝස් මෙතන තියෙනවා. ඒ වගේම ආසන 686ක ලොකු ප්‍රමාණයක් තියෙන 0.12 කම්පියුටර් සයන්ස් සහ ආසන 156ක් තියෙන 108 ෆිසිකල් සයන්ස් ICT කියන්නේත් අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕන සුපිරිම ඔප්ෂන්ස්. මේවා අනාගතයේ ලොකුම පඩි ගන්න පුණුවන් රස්සාවලට කෙලින්ම පාර කපනවා. තුන්වෙනි කොටස වෘත්තීය මට්ටමේ පාඨමාලා. ඊළඟට කෙලින්ම වෘත්තියකට යොමු කරන තවත් වැදගත් කෝස් ටිකක් ගැන බලමු. කේතා අංක 0.1 යටතේ ආසන 152ක් තියෙන quantity surveying, 0.14 යටතේ ආසන 165ක් තියෙන surveying science සහ 0.56 යටතේ ආසන 81ක් තියෙන facilities management කියන්නේ අන්න ඒ වගේ ඒවා. මේවත් සාම්ප්‍රදායික ඉංජිනේරු කාණ්ඩයට අයිති දෙන්නේ නැහැ. හැබැයි කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුලේ මේ වෘත්තිකයන්ට තියෙන පුදුම ඉල්ලුමක්. ඒ වගේම හරිම ස්ථාවර වෘත්තීය ගමනක් මේවා හරහා ඔයාට හදාගන්න පුළුවන්. හතරවෙනි කොටස අභියෝග්‍යතා පරීක්ෂණ. එහෙමත් නැත්නම් aptitude test සහ ප්‍රාදේශීය විශ්වවිද්‍යාල. ZSCO එකෙන් විතරක්ම නෙමෙයි කැම්පස් යන්න පුළුවන්. ඔයාට නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම් මොරටුව කැම්පස් එකෙන් කරන අභියෝග්‍යතා පරීක්ෂණ පාස් වෙලා ආසන 100ක් තියෙන ආකිටෙක්චර් ඒ කියන්නේ වාස්තු විද්‍යාවට හරි ආසන 87ක් තියෙන ඩිසයින් වගේ පාඨමාලාවකට හරි යන්න පුළුවන්. ඒ වගේම තමයි රාජරට වවුනියාව වගේ ප්‍රාදේශීය විශ්වවිද්‍යාලවල තියෙන applied sciences එහෙමත් නැත්නම් ව්‍යවහාරික විද්‍යා කෝස් එක. ඒකට ආසන 778ක්ම තියෙනවා. ඉතින් තදබද වෙච්ච පාරවල් අතහැලා මේ වගේ ප්‍රායෝගික විකල්ප වලට යන්න එකත් ගොඩක් සාර්ථකයි. පස්වෙනි කොටස ජයග්‍රාහී උපාය මාර්ගය මනාප 125. මේ වෙනකම් අපි කතා කළේ මොනවටද ඇප්ලයි කරන්න කියලානේ. දැන් තමයි වැදගත්ම දේ. කොහොමද හරියටම මේ ඇප්ලිකේෂන් ගේම් එක ප්ලේ කරන්නේ? නිල උපදෙස් වලට අනුව ඔයාට පුළුවන් මනාපේමත් නැත්නම් යුනිකෝඩ්ස් 125ක් දක්වා සලකුණු කරන්න. මෙතනදී UGC කෙමතරේ ආවාද කරනවා ඔයාට සුදුසුකම් තියෙන උපරිම යුනිකෝඩ්ස් ගාන අනිවාර්යෙන්ම දාන්න කියලා. ඒක තමයි පළවෙනි රහස. මේ සිස්ටම් එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? 1. ඔයාගේ කැමැත්ත වැලිම කෝස් එකේ ඉඳන් අඩුමේකට මේවා පිළිවෙලට පෙළගස්වන්න ඕනේ. 2. මෙතනදී කෝස් එකයි කැම්පස් එකයි දෙකම පද්ධතියෙන් එකටයි සලකන්නේ. 3. ඔයාගේ ZSCO එකයි මනාප අනුපිළිවෙලයි තමයි මෙතනදී බලන්නේ.
ගොඩක් අයට තියෙන බයක් තමයි පල්ලෙහයින් කෝස් එකක් දැම්මොත් උඩ තියෙන එකට තියෙන chance එක නැති වෙයිද කියලා. ඒව කිසිම අවුලක් වෙන්නේ නැහැ. මේක හරිම සුරක්ෂිත ක්‍රියාවලියක්. හැබැයි මේ අනතුරු වැංගවීම හොඳට අහගන්න මේක ගොඩක් අයට වරදින තැනක්. ඔයාට යම්කිසි කෝස් එකකට යන්න හොඳටම ප්‍රමාණවත් Z-score එකක් තිබුණත් ඔයා ඒක ඇප්ලිකේෂන් එකේ මනාපයක් විදිහට සැලකුණු කරලා තිබ්බේ නැත්නම් කිසිම විදිහකින් ඔයාව ඒකට සලකා බලන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට ලේසියම ලැබෙන්න තිබුණු ආසනයක් වුණත් ඔයා සැලකුණු නොකරපු නිසා විතරක්ම නැති වෙලා යනවා. අපි මේ ක්‍රම දෙක නිකම් සංසන්දනය කරලා බලමුකෝ. එක ළමෙක් දානවා එයා දන්න ජනප්‍රියම කෝස් 5ක් විතරක්. මොකද වෙන්නේ? විශ්වවිද්‍යාල ප්‍රවේශය බිඳුවටම හිමි වෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි. අනිත් ළමයා තමන්ට සුදුසුකම් තියෙන සියලුම යුනිකෝඩ්ස් 825ම දාලා හරියට උපාය මාර්ගිකව ඇප්ලිකේෂන් එක පුරවනවා. එයා අනිවාර්යෙන්ම රජයේ කැම්පස් එකකට යන තියෙන සම්භාවිතාවම උපරිම කරගන්නවා. මේක හුදෙක්ම ගණිතමය උපාය මාර්ගයක් විතරයි. 6 වෙනි සහ අවසාන කොටස අනාගතය සඳහා සැබෑ කුසලතා. අවසාන වශයෙන් මම මේ දේ කියන්න කැමති අපි දැන් ජීවත් වෙන්නේ AI එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධියේ රජ කරන යුගයක. මේ යුගයේදී ඔයාගේ ඩිග්‍රීගේ නම මොකක්ද කියන එක නෙමෙයි අත්‍තරක වැදගත් වෙන්නේ. ඕනෑම භෞතික විද්‍යා පාඨමාලාවකින් ඔයා ලබා ගන්නා කෝඩින්, තර්කණය සහ ගණිතය වගේ තාක්ෂණික කුසලතා තමයි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ. ඉතින් ඩිග්‍රී එකේ තියෙන ලේබල් එක ගැන අනවශ්‍ය විදියට වද වෙන්නේ නැතුව තමන්ගේ ස්කිල්ස් ටික හදා ගන්න අවධානය දෙන්න. ඒක තමයි මේ වේගයෙන් වෙනස් වෙන ලෝකෙ දිනන්න තියෙන ලොකුම රහස. ඉතින් මේ කතා කරපු දේවල් ගැන හොඳට හිතලා බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට අපි මේ පැහැදිලි කිරීම මෙතනින් අවසන් කරනවා.